ආයිබෝවන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ අතේ ගෙනියන පුංචි පර්ස් එක මහගන්න විදිහ. මේ පර්ස් එකේ මේ බලන්න. ඕනෙම කෙනෙකුට මේක අතේ අරගෙන යන්න පුළුවන්. ටීචර්ලාටද ගෘහිණියන්ටද ගමනක් යන ඕනෙම කෙනෙකුට මේක අතේ අරගෙන යන්න පහසු පර්ස් එකක්. ඒ වගේම අපිට පහසුවෙන් අරගෙන යන්න බෑග් එකේ උනත් දාගෙන යන්න පුළුවන් පර්ස් එකක් තමයි මේ පුංචි පර්ස් එක මහන විදිහ තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද මහගන්නේ කියලා. මේ වටිනා වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න කියලා මම ඉල්ලා සිටිමින් අපි බලමු දැන් කොහොමද මේ පර්ස් එක මහගන්න හැටි. අපි බලමු මේ ලස්සන පුංචි මේ පර්ස් එකේ බ්ලොක් එක කපා ගන්න විදිය. ඔයාලට මේ වගේ හරි හතරස් කොටුව. හරි හතරස් මේ සුජු කෝණාශ්‍ර කොටුව. මෙහෙට මේ බලන්න මෙහෙට මම මෙන්නනම් පෙන්නන්නම් ඔයාලට නැත්තම් මම අද මේක ගත්තේ වෙනස් වෙන හින්දා 10යි 3 කාලයි. මෙහෙට දිග 10යි 4න් 3යි. 10යි 4න් 3යි නේ. 10යි 4න් 3යි. මෙහෙට 7යි. මෙහෙට මේ උස 7යි. 7යි. එතකොට 7ක් උස 10යි 3 කාලක් පළල සුජු කෝණාශ්‍ර කොටුවක් මේ විදිහට කපා ගන්න. අර බෑග් එකේ වගේම තමයි ඒක ඒ වගේ මේ වගේ කොටුවක් කපා ගන්න. ඊට පස්සේ මෙතන අර බෑග් එකේ අර කලින් මම අලිකම බෑග් එකක් කියලා දුන්නේ. ඒ වගේ අඟලයි. මෙතෙන්ද උස අඟලයි. මේ මෙහෙට පළල අඟලයි. ඒ වගේ කපා ගන්න. මේ පැත්තෙත් ඒ විදිහමයි අඟලයි. මෙහෙම කොටුව කපා ගන්න. ඊට පස්සේ ඒ කොටුව කපාගෙන ඉවත් කරගන්න ඕනේ. මේ වගේ ඉවත් කරගන්න. ඉතින් මම ඉවත් කරගත්තු කොටස මේ වගේ ඉවත් කරගන්න මේ කොටුව. ඊට පස්සේ මේ වගේ ඉවත් කරගත්ත එකේ අඟල් එකහමාරක් පල්ලෙහාට ළමයි ලකුණු කරන්නේ අඟල් එකහමාරක්. අඟල් එකහමාරක් මේ විදිහට ලකුණු කරගන්න. මේ දැන් අපි අඳින්න කියපු එක මේ වගේ අඟල් එකහමාරක් ලකුණු කරගෙන අපිට පර්ස් එකේ දැන් සාක්කුව පිටිපස්සේ සාක්කුවයි ඉස්සරහා සාක්කුවයි දෙකක් එනවා. එතකොට ඔයාලට ඒ අවශ්‍ය ප්‍රමාණයට දිග ගන්න. මම අරන් තියෙන්නේ 7යි. හැබැයි 7 ගන්න ඕනේ. මෙතන හරි මැද ලකුණු කරගෙන හරි මැද මෙහෙටත් සමානව එහෙම ඔයාලට ලකුණු කරගන්න වෙනවා නම් මෙහෙම දෙකට නමන්න. ඒ හරි මැද ලකුණු කරගෙන ඒ හරි මැද ඉඳන් අඟල් එකහමාරක් යටට ඊට පස්සේ අඟලක පරතරේ මේ අඟලක පරතරේ තියලා උඩිනුයි යටිනුයි ලකුණු කරගෙන දැන් 7ක් නේ අපි සාක්කුවේ දිග මෙහෙට 3මාරයි. මෙහෙට 3මාරයි. මෙහෙට 3 මේට 7යි. එතකොට හරි මැදට 3මාර තියාගන්න. මේ වගේ කොටුව ඇඳ ගන්න. එහෙම ලකුණු කරලා. මේවා තියෙන්නේ. මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඊට පස්සේ මෙහෙට මෙතනින් අඟල් භාගයක් ඇඳලා මේ කොටුව මෙතෙන්ට ලකුණු කරගන්න. මේකෙත් අඟල් භාගෙට මේක මේ පැත්තෙත් අඟල් භාගයක්. ඒක මම දැන් ඔයාලට අර කිව්වනේ අර විදිහට කපා ගන්න කියලා. මේ විදිහට
මේ විදිහට කපා ගන්න. මේකත් පැහැදිලි ඇති. මම මේක ටිකක් වැඩිපුර අරන් තියෙනවා. නමුත් මෙතන මෙහෙට 3:00යි මෙහෙට 3:00යි 3:00යි මෙහෙට 3:00යි. ඒක මේ කොටුව අඟලක පළල වෙන්න ඕනේ. මෙතනින් අඟල් 1:00ක් යටට එන්න ඕනේ. ඒ ඇවිල්ලා අඟල් 1:00ක් එන්න ඕනේ මෙතෙන්ද. ඒක දෙකට නමලා මේ වගේ මේ පැත්තේ මේ විදිහට කපලි වත්කේ මේ බ්ලොක් එක තමයි බ්ලොක් එක. ඊට පස්සේ මේක මෙන්න මේ වගේ පර්ස් එකේ අර පටිය වල දෙකනේ පර්ස් එකේ ඒක දාගන්න. ඒක මම ගත්තේ 13ක් දිග 13ක් දිග 13යි. මේක ගත්තේ 2යි. මේක මේ පැත්ත 2යි. මේ පැත්ත 2යි මේ පැත්ත 13යි. 13යි 2යි. ඒක පටියක්. ඊට පස්සේ මේ කොටුවක් ගන්න. මේක සුදු කොනාස්ස කොටුවක්. දිග 4:00යි. දිග නෙමෙයි අපි උස විදියට ගමු ඒක. උස හෝ පළල විදියට ගන්න. ඒක 4:00යි. මේක 8:00යි. මේක 8:00යි. මේක 8:00යි. ඒක අරගෙන අපි මේක ඉස්සරහා පර්ස් එකේ අර මේ වයකට එන කොටස මෙහෙම නමා ගන්න. නමලා දැන් මම ඇඳගෙන තියෙන මේ විදියට ඔයාලට මේක මෙහෙම රවුමක් වුණත් ගන්න පුළුවන්. ඔයාලගේ හිතට එන විදිහට මේ විදියට මේ කෝණේ නම් මෙහෙම රවුම වුණත් ගන්න පුළුවන්. මේක මෙහෙම රවුම වුණත් කොහොම රවුම වුණත් ගන්න පුළුවන්. මම යන්නේ මේ විදිහට දාන්න. ඒකේ ඉන්න පර්ස් එකේ දැන් අපි බ්ලොක් ගොඩක් බ්ලොක් නේ එකට කටියයි ඉස්සරහා එකයි මේකයි. එතකොට මේකෙන් කපන දැන් අපි පර්ස් එක මහන් කපන රෙද්ද තියෙනවානේ. මේකෙන් දෙකක් ඕනේ. මේකෙන් එකයි මේකෙන් දෙකයි. මහනකොට තේරෙයි ඇයි කියලා මේ දෙකක්. එහෙම තමයි. දැන් අපි බලමු මේ විදිහට මම කිව්වනේ ලයිනින් කපා ගන්න විදිය මේව දෙකයි ඒ විදිහට කපාගෙන දැන් අපි බලමු මහන විදිය. මේක මහන විදිය මම කලින් කියලා දුන්නා ඔයාලට අලිකඹ බෑග් එකේදී මේක අර පොකට් එක මහන විදිය තමයි මහගන්නේ. කලින් මම ඔයාලට කියලා දුන්න වීඩියෝ එකේදී ඒ විදියටම මහගන්න. මේ විදියට ලයිනින් දෙක කෑල්ල පිටිපස්සෙන් තියලා මේ විදියට මහගන්න මේ කොටුව. මේ විදිහට මේ ලයිනින් දෙක කෑල්ල තියලා ඒ කොටුව ඒ විදිහට මහගන්න. ඒකල මෙහෙම නමලා ඔයාලට මේක කියලා දුන්නා. එතනින් කපලා මෙහෙම හරි මැද්දෙන් කපලා ඔයාලට දැන් අර මම අතේ හුරුවට කපන්නේ එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් මේක හරි මැද්දෙන් මෙහෙම ඉර ගහගන්න. ඉර ගහගෙන මෙතන මේ විදිහට දාන්න මෙන්න මෙතන මේ විදිහට හිටින්න ඇඳ ගන්න ඕනේ.
ඕ මෙහෙම. ඒකල මෙහෙම මැද්දෙන් හිර ගහ ගන්න. මේ පැත්තෙත් එහෙමයි. ඔය විදිහට මේ ත්‍රිකෝණයක් ඉදින විදිහට මේ එහෙම කරගන්න. ඉරක් ගහගෙන කපන එක හොඳයි. මේ අලුතෙන් මහන කෙනෙක් නම් මොකද මේක ඇද වෙනවා. ඒ ත්‍රිකෝණය ළඟට ඇවිල්ලා මේ පැත්තට මේ කොටුවට එකයි මේ පැත්තට එකයි. එහෙම කපා ගන්න. මේ පැත්තට ඒකල මේකේ චූටි ළඟ මෙහෙම කරනවා ටිකක් දාගන්න. එතකොට නැවුම් පාරට ලේසියි අපිට. මේ මහපු නූල කැපෙන්නේ නැති වෙන්න මහ කප් දාගන්න. හරි. ඒකල අර ඉස්සෙල්ලේ වගේම මේ වගේ මේ විදිහට මේ විදිහට හරවගන්න. ඊට පස්සේ මේ සිපරට මේ මං සයිස් 8න් දාගත්තේ මේ කල් පැවැත්මට සිපර්ස් එකක් කියන්නේ නිතර පාවිච්චි වෙන එකක්. සයිස් 5න් තමයි හුඟක් අය මහන්නේ. නමුත් මම සයිස් 8න් දාන්නේ මේ මොකද එතකොට අර නිතර පාවිච්චි වෙන දේ ටිකක් හොඳට සවිශක්තිමත් තියෙනවා. හින්දා සයිස් 5ට වඩා මම හැම පර්ස් එකක්ම මහන්නේ සයිස් 8 දාලා. මේ විදිහට මේක යටින් තියාගෙන මේක මෙහෙම හරි මේ කොටුව මේ සිපර් එකේ හරි මැද්දට එන්න මේ විදිහට තියාගන්න. මේ කරලා මැෂින් එකේ තියලා ඉස්කේ වාසියට හදන්න. විදිහට මහ ගන්න. මේක මං ටිකක් වැඩිපුර ගත්තේ. ඒක වැඩිපුර තියෙන ටික කපලා ඉවත් කරගන්න. මේ පැත්තේ මෙතන මහන්න ඕන හින්දා මේ වැඩිපුර තියෙන කපලා ඉවත් කරගන්න ටිකක් වැඩියෙන් ගත්තේ එක. අඟල් භාගයක්වත් තියාගන්න. මොකද නැත්තම් ওই සිපර් වල මේ මෙතනින් ගැලවෙන්නේ එහෙම නැති හින්දා තමයි මේ අඟල් භාගයක්වත් තියාගන්න. මොකද එතන මේක මේ විදිහට මම වලට කලින් කියලා දුන්නේ මේ විදිහටම මේකත් මහ ගන්න. ඕනින් බෑක් එකකින් පොකට් මහන්නේ මේ විදිහට තමයි. උඩට වැඩිපුර આવොත් කපලා ඉවත් අයින් කරගන්න. මේ විදිහට ඉතින් මහ ගන්න. මේ පර්ස් එක මේ ඇතුලේ සිපර් එක. ඊපස්සේ මම මේකට මම ඊවා ෂීට් එකක් තියෙනවා. මොකද මේක ටිකක් හයි මදි ගතියක් තියෙනවා. අතේ අරයි යන පර්ස් එකක් මේ මහ ගන්න අපි. ඒතකොට ඒක අර අලිකම බෑග් වගේම තමයි. මේක ටිකක් හයිය හිටින්න මම ඒ අලිකම බෑග් එකෙම දාලා ඉතුරු ඊවා ෂීට් කෑල්ලකින් මම මේකට ඒ විදිහටම ලයිනින් එකක් දාගන්නවා.
දැන් මේක කියන්න ඕනේ වැදගත් කාරණයක් මේ ඊවා ෂීට් එක ගානට කපලා ඉවත් කරගත්තට පස්සේ මේකටත් යටින් ලයිනින් කෑල්ලක් තියලා මහ ගන්න ඕනේ. මොකද මේකේ පර්ස් එකේ නැත්තම් ඊවා ෂීට් එක තමයි හිටින්නේ. මොකද අපේ නියපොතු පාරවල් සල්ලි දාදි මේ ඊවා ෂීට් එක ඉරෙන් ඉඳ තියෙනවා. ඒ නිසා මේ ඊවා ෂීට් එකට ලයිනින් කෑල්ලක් තියලා මහ ගන්න ඕනේ. අපි අලි කඹ බෑග්ගේ මේ විදිහට මැහුවේ නෑ. මොකද මේ ඒකට අපි ලයිනින් වෙනම රෙද්දක් මේ ඇතුළට මේ වෙනම ලයිනින් එකක් තමයි ඇතුළට බෑග් එකේ සාක්කුවට ගියේ. ඒතකොට මේක එහෙම බෑ. මේකට ඊවා ෂීට් එක යටින් තව ලයිනින් එකක් තියලා මහ ගන්න ඕනේ. එතකොට තමයි පර්ස් එකේ ඇතුළ ලයිනින් රෙද්දක් හිටින්නේ. නැත්තම් ඊවා ෂීට් එකම තමයි හිටින්නේ. මේ විදිහට මම කිව්ව විදිහට මේ මෙහෙම ඊවා ෂීට් එකක් තියන්න. එතකොට තමයි අපි දැන් මේකනේ පර්ස් එක ඇතුළ. එතකොට ඕන් එනවා ඇතුළ පර්ස් එක මෙහෙම. පුළුවන් තරම් අයිනින් මහගන්න ලයිනින් එක මහද්දී නැත්නම් අපි මේක මහනකොට ඒ නැහන් පාරවල් තේරෙන්න පුළුවන්. මේ මං කියෝ විදිහට මේ එහෙම තමයි මේක ඒ වගේම මම අනිත් කැලලත් මහගත්තා. මේ දැන් දෙපැත්තේ පළු දෙක මේ තමයි ෆර්ස් එකේ දෙපැත්තේ පළු දෙක. මේක ඇතුළට එන හින්දා තමයි මං කිව්වේ මේකටත් ලයිනින් එකක් තියාගන්න කියලා. දැන් මේ ලයිනින් නොතිබ්බහම මේක තමයි ඇතුළට එන්නේ. එතකොට අපි දානකොට ඉරෙනවා. මේකටත් ලයිනින් එකක් තියාගන්න ඕනේ. මේ තමයි පළු දෙක. ඊට පස්සේ මං කිව්වා මේ වගේ කෑලි දෙකක් කපා ගන්න කියලා. අර උඩ මේකට පියනට මහපු එක මේ වගේ කෑලි දෙකක් කපා ගන්න කිව්වා. ඊට පස්සේ ඒ කෑලි දෙක මම මේක කොටුවක් විදිහට ගත්තේ. මේක මේ විදිහටම කැපුවේ නැහැ. මේකේ මේ කොටුව මේ විදිහට මං ගත්තා. ඒකල්ලා මේ විදිහට හොඳ පිට දෙක මෙහෙම තියන්න. හොඳ පිට දෙක තියලා මේ වටේම කොහොම මහගෙන යන්න. මේ විදිහට මහගන්න කිව්වා මම විදිහට මේකට කප්නාක් දාලා මේක දැන් මේ අතට හදන්න.
මේ විදිහට හොඳට හරවගෙන මෙහෙම මෙහෙම යන්න අවුට්ලයින් එකක් යන්න. මේ විදිහට බොත්තමක් හරි මේ විදිහට අල්ලගන්න. මේ විදිහට බොත්තමක් මහා නීදි කට්ටෙන් අල්ලගන්න. මේක මේ අල්ලලත් පුළුවන් නැත්නම් මේ විදිහට මහන්න කලින් අල්ලගන්න. මේ විදිහට. එතකොට ලස්සනයි. මේ බොත්තමක් නැත්නම් මේ පොල් කටු බොත්තම් තියනවා පොල් කටු බොත්තමක් හරි මම පර්සනල් පොල් කටු බොත්තමක් අල්ලනවා නැත්නම් මොකක් හරි ඔයාලට හොඳයි කියලා හිතන එකක් මේ විදිහට ලස්සනට අල්ලගන්න. ඊට පස්සේ මේක දැන් අපි පියන මහන්නේ. පියන මෙහෙම මහන්නේ. පියන මේ අතට තියාගන්න. හරියටම සෙන්ටර් කරලා ඉතින් මේකේ කට් මාක් එක දාගන්න ඕනේ. මේක මේ විදිහට මෙතන කට් මාක් එක දාගන්න. ඊට පස්සේ මේකෙත් මේ විදිහට කට් මාක් එක දාගන්න. ඒක ඊට පස්සේ මේ කට් මාක් එක හිටින විදිහට මෙතන අඟල් භාගයක් විතර හිටින්න එහෙම තියාගන්න ඕනේ. මේක මෙහෙම නෙමෙයි තියාගන්නේ මේ අතට. මේ කට් මාක් එකයි හරි කෙලින් හිටින විදිහට එහෙම තියාගෙන මෙතන අඟල් භාගයක් විතර හිටින්න ස්පේස් එකක් තියාගන්න. අඟල් භාගයක් අඟල් කාලට චුට්ටක් වැඩියෙන් තියාගන්නකො. තියාගන්න. එහෙම තියලා මෙහෙම තිබ්බනේ. මෙතන අඟල් භාගයක් ඉදින විදිහට මේක මෙහෙම තියාගත්තා. තියාගෙන ඒ කෙලින්ම ඔහොම මේ අතට පෙරලා ගන්න. එහාට මෙහාට කරගන්න එපා. මේ විදිහට මේ මෙහෙම අඟල් භාගයක් ඉදින විදිහට තියාගන්න. දැන් ආයෙත් පාර එකටත් බලන්න මේක නැත්නම් ඇද වුණොත් ඉස්සරහම මේකටයි. මම ගාලා විතර තියාගෙන මේ විදිහට මහගන්න. ඒක මේ අතට පෙරලලා මේ විදිහට පුට් එක ගානට මහගෙන යන්න. පුට් එක ගානට මේ විදිහට මහගෙන යන්න. මේ බොත්තම අල්ලන්නේ මෙතන. ඊට පස්සේ මං කියවනේ 13ක් දිග දෙකක් පළල පටියක් කපා ගන්න කියලා. මේ තමයි මේ පටිය. ඒක අපි මේ විදිහට තියලා හරියට දෙකට මෙහෙම තියලා මේ විදිහට නමාගන්න. හැබැයි මෙහෙමයි මම මේක චූටි පටියක් දාන්න ඕනේ හින්දා මෙහෙම නැමුවේ. මේක මහත පටියක් දාන්න ඕනේ නම් මේක මේ පටිය මහතට ගන්න. මේ පටිය තමයි පර්ස් එකට එන හැන්ඩල් එක. මේ පැත්තෙනුත් මහගන්න. අවුට්ලයින් එකක් ගහගන්න මේ පැත්තෙනුත්. එතකොට ලස්සනයි.
මේක මහතට ඕනේ නම් මහතට දාගන්නත් පුළුවන්. මම පොඩිවට දැම්මේ. මොකද පර්ස් එකේ තරමට එපැයි. ඒක මේ විදිහට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ ගානට වගේ තියලා මේවා කරගන්න. හරි. දැන් අපි බලමු සිපර් එක අල්ලන්න කොහොමද කියලා. දැන් මේ සයිස් 8මයි මම ගත්තේ. මේ ඒ සිපර් එක මේ හොඳ පිට මේකේ හොඳ පිට කොහොම තියන්නේ. මේ බලන්න මේ විදිහට මම කිව්වේ. ඒ කරලා මේක මෙහෙම තියලා නහගන්න. ඒකත් නමලා අවුට්ලයින් එකක් ගහගන්න කියලා තමයි මේ කියන්නේ. මේ පිටිපස්සේ පළුව මේ පර්ස් එකේ පිටිපස්සේ පළුව මේ පළුවත් මෙහෙම මේ කෙලින් තියාගන්න නැත්නම් ඇද වෙනවනේ මේක කෙලින් මේ පැත්තෙන් මෙහෙම තියාගන්න මේකේ හොඳ පිට මේකේ හොඳ පිටට තියන්න ඕනේ මේ කෙලින් මේ මෙහෙම ඒකත් මෙහෙම නමලා පිටරයකට යටින් මෙහෙම නමලා මේ විදිහට අවුට්ලයින් එකක් මහගන්න. ඒක ටිකක් මහනකොට සීරුවෙන් මහගන්න මේ උඩම කොටස මේක ලස්සනට පිළිවෙලට මහගන්න. මේ විදිහට මහගන්න. ඒ කරලා මෙහෙම මේවා කරලා මෙතන හරි කෙලින් තියලා මෙතන හරි කෙලින් තියලා මේ විදිහට උඩට මහගන්න. පුට් එකේ ප්‍රමාණයට මහගන්න. මොකද අපි මහලා සිටියලා තියෙන්නේ පුට් එකේ ප්‍රමාණයට. මේකෙත් මේ පැත්තෙත් එහෙමයි නේ. පුට් එකේ ප්‍රමාණයට ඒ පැත්තෙත් ඒ විදිහටම උඩට මහගන්න. ඒ විදිහට මහගන්න. හරි. දැන් මේ යට මේ විදිහට මෙතන මහගන්න. හරි. දැන් නූල් කපාගෙන මේක වට පිනිස් කරගන්නකො. මේ විදිහට. මේකෙත් මේ සිපර් එක වැඩිපුර තියෙන ටික මේ ගානින් ඒ අපි මහලා තියෙන අඟල් භාගය ගානින් කපලා යක් කරගන්න. දැන් මේ විදිහට තමයි මේක එන්නේ. ඊට පස්සේ දැන් මෙතන කොටුව තියෙනවානේ.
අර අලිකඹ බෑග් එක මෙහෙම මතකද ඔයාලට? ඒ වගේ මේ දෙක තියලා මේ මෙහෙම තියලා මේ දෙක මෙහෙම තියලා මුල මහගන්න. මේ පැත්තෙත් එහෙමයි. ඔය විදිහට මේකෙත් තියලා මේ විදිහට දැන් මේ පැත්ත ෆිනිෂ් කරගන්න ඇතුළට අනිත් පැත්ත හැරෙව්වට පස්සේ ෆිනිෂ් කරගන්න බෑ නූල් කෑලි තියාගන්න නැතුව කපලා ඉවත් කරගන්න. මේ වගේ දැන් අපි පේස් එකම හරියයි. තව දෙයක් තියෙනවා හැබැයි මෙන්න මේ වගේ චූටි කෑලි දෙකක් කපලා මේ මෙතන මේ විදිහට තියලා මේක ඔහොම ෆිනිෂ් කරගන්න. මොකද මේ සිපර් එක ගැලවිලා යනකොට ඒක අපි හොඳයි. සිපර් එක ගැලවිලා යනකොට ඒක ෆිනිෂ් කරගන්න මේ විදිහට. මේ විදිහට ඒක කරගන්න යනවා තමයි මේ විදිහට කරගමු. ඒ විදිහට ඒකත් ඒ විදිහට මේක නම් මහගන්න. දැන් පේස් එක මහගරයි. සිපර් එක තියෙනවා. සිපර් එක ළඟ මම නෑරලා මේ පේස් එක අනිත් පැත්ත හරවගන්න. මේක ලස්සන අතේ ගෙනියන්න පුළුවන්. ඕනම කෙනෙකුට අතේ ගෙනියන්න පුළුවන් ලස්සන පේස් එකක්. ඕනම රෙද්දකින් මහගන්න පුළුවන්. මම ඔයාලට නැහුවේ අපි අර බෑග් මහලා ඉතුරු රෙදි කෑල්ලෙනුත් වැඩක් ගන්න පුළුවන් මේ වගේ පේස් එකක් නැහැ. මේ වගේ හොඳට මේ මුල් වලට ඉහිල්ල දාලා හරවගන්න. මේක තමයි පර්ස් එක. මේ බලන්න ලස්සන පර්ස් එකක්. මේ ඇතුලේ තියෙනවා ID දාගන්න විදියට. මේකෙන් කවර් වුණාම අපිට ඕනේ නම් මෙතෙන් අයිලට් එකක් දාලා මේ අයිලට් එකක් දාගන්නත් පුළුවන්. මේ මම අයිලට් එකක් දෙන්නේ නැහැ. මේ පර්ස් එක ඇතුලේ ID දාගන්න පුළුවන්. මේ කියන්නේ මුදල් දාගන්න පුළුවන්.